Cheers. අන්තිමට පාඩ කරපුවද මගේ තියෙන knowledge එක පිළිගුවයි. අතර අගදී ඉපදුනම කොළඹ Hello guys, welcome back to Kavisha's Diary. ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ මං අරන් ආව vlog එකක්. හැබැයි මේක යුනි vlog එකක් නෙවෙයි. මේක ඇවිල්ලා මමයි මගේ යාළුවයි ගියපු beach picnic එකක් ගැන. මුලින්ම ඉතින් අපි බලමු කොහොමද අපි අපේ beach picnic එකට ready වුණේ කියලා. ඉස්සලාම ඔන්න අපි ගියා අපිට ඕන items ටිකක් ගන්න. ඉතින් බලන්නකො අපි ඒක දාගන්න ගත්ත කාට් එක. ඉතින් ඔන්න අපි බඩු මළු උස්සගෙන දැන් යනවා බීච් එක පැත්තට. අපි ඉතින් පොදු ප්‍රවාහන සේවයන භාවිතා කරන්නේ. ඉතින් ඔන්න අපි බස් එකේ නැගලා යන ගමන් තමයි දැන් ඉන්නේ. ඊට පස්සේ ඉතින් ඔන්න අපි බීච් එකට ආවා. අපි බීච් එකට එනකොටත් වෙලාව 4යි. හැබැයි පුදුම අවුවයි. ඒ නිසා අපි 7ක් සොයා අතර අගදී ඉපදුනම කොළඹ ඉන්න ගම තිබුණේ දෙකක් ගෑවිලා කොළඹ. ගීතයක් ගායනා කරා. ඒක තමයි දැන් ඕගොල්ලෝ මේ දැන් අහන්නේ. දෙයක් ගල්පන ඉස්සම ලිව්වා මම මොකක්ද දන්නේ ඊට පස්සේ ඉතින් මගේ යාළුවා ගෙනල්ලා තිබ්බ හැට් එකක් ඒක යා මට පළඳින අවස්ථාව තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. එතකොට මම කියනවා මම නිකන් පිස්සු කන්න වගේ කියලා. දැන් නිකන් මං ගොවියෙක් වගේ. ඒක සෙට් උන්නේ නැහැ. හැබැයි විනාඩි 2ක් විතර දාගෙන හිටියා. මේ ෂේප් ඉතින් නේ. ඔන්න ඉතින් අපි දැන් ෂේප් එකේ අපේ පික්නික් එකේ දේවල් ටික ලස්සනට හදාගෙන තමයි යන්නේ. බලන්නකෝ. Say hi to my vlog. Hi. I think I'll take my whiskey neat, my coffee black and my bed at 3. You're too sweet for me. You're too sweet for me. I'll take my whiskey neat, my coffee black and my bed at 3. You're too sweet for me. You're too sweet for me. You seem like the type to love 'em and leave 'em and disappear right after the song. So give me the night to show you, hold you. Don't leave me out here dancing alone. You can't make up your mind. කොලම් වලින් පස්සේ ඔන්න අපි හිතුවා අපි ගෙනාපු ස්ටැචුස් වගේක් තිබ්බා. ඒ ටික කලර් කරමු කියලා හිතලා ඔන්න අපි කලර් කරන්න පටන් ගත්තා. මේවට නම් මගේ තියෙන knowledge එක පිළිගුවයි. sorry පියවෙන දැසි කියවෙන රහසි නිදිනුලා තෝරලා ආනිකිනිරයාමි එනිති පෑ ආලි සංවේදී
වීරූරනා මේ දැතලං වීලලං වෙන්න ඕන මේ හින සැබවින්ම ඉටු වෙන්න ඕන මාගාව සසරේම ළඟ ඉන්න ඕන හදේ බැඳිලා එහෙම බැලුවාම මාගේ දිහා එහෙම බැලුවාම මාගේ දිහා එහෙම බැලුවාම මාගේ දිහා රේනිදිනේනා පෙන්නන්න ඔයාලට එහෙම ලස්සන නේ. ඒක මට පූස එකේ කකුලක් ඉවරයි අන්තිමට පාඩ කරපු එක අදට vlog එක ඉවරයි. එහෙනම් අදට vlog එක ඉවරයි. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලවට thank you. ඕගොල්ලෝගේ අදහසුත් පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න. bye subscribe